ඔබ ගැනීම ලබලා තියෙන්න පුළුවන්. ඔබ යහපත් මනුෂ්‍යර යහපත කරනවා වෙන්න පුළුවන්. හැබැයි තමගේ ජීවිතේ තමගේ අතුලාන්තරයේ තියෙන දේ සම්බන්ධව අවබෝධයක් නැතුව තමාට ඕන විදිහට ජීවත් වෙන්න ගියොත් තමාට ඒ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලය. එනිසා දෙවියන් වහන්සේ තුල ගමන් කරන අපි අපේ වචන අපේ වචන අපේ සිතුවිලි මුඛේ කතා කරන වචන දිවෙන් කතා කරන වචන අපේ සිතුවිලි අපි ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ආමේන්. හalleluya. ආමේන්. ඇයි අපේ වචන තමයි අපිට ජයගෙන දෙන්න යන්නේ. අපේ වචනම තමයි අපිව පරාජය කරන්නේ. ආමේන්. කියන කිසම කාර්යය. යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේද 26 කට යාකෝබ පොතේ පළවෙනි පරිච්ඡේද 26 අපිට අවවාද අනුශාසනා දෙන්න තියෙන්නේ එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචන. යාකෝබ 1:26 යමේ තමාගේ දිව යටත් කර නොගෙන නහන්න ලබන අවුරුද්දේ වෙන්න යන දේ බදාගන්න. ලබන අවුරුද්දේ ඔබ මේ අවුරුද්දේ කොච්චර පරාජය වුණාද කියලා ඔබ තීරණය කරන්න අද රාත්‍රියේදී ඔබේ ජීවිතේ කොච්චර දේවල් අතපසු වුණාද කොච්චර දේවල් නැති වුණාද කියලා අද ඔබ කල්පනා කරලා බලන්න. ලබන අවුරුද්දේට එන්න යන්නේ නැතුව බයිබලයේ කියනවා යාකෝබ 1:26 කියනවා තමාගේ දිව යටත් කර නොගෙන දිව මොකද්ද? දිව. එනම් ලබන වසරට තියෙන පොරොන්දුම මොනවද දන්නවද? තමාගේ දිව යට කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තකයයි සිතා ඔහුගේ භක්තිය හිස්. ලබන අවුරුද්දේ මනුෂ්‍ය සභා ජීවිතේ වෙන්න පුළුවන් ඕනම ආගමික ජීවිතේ ගත කරන මනුෂ්‍ය වෙන්න පුළුවන්. තමාගේ දිව දේශපාලඥ වෙන්න පුළුවන්, ආගමික නායක වෙන්න පුළුවන්, සභාවේ මිනිස්සු වෙන්න පුළුවන්, ඔබයි මායි වෙන්න පුළුවන්. තමාගේ දිව යටත් කරගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ තාම අසුබයි. තමාගේ දිව පරිසම් කරගන්න අවශ්‍යයි. දිව පරිසම් කරගන්න කියලා කියන්නේ තමාගේ වචන. තමා කතා කරන දේ ගැන එක වචනය ඒකම තමයි ඔබට ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකම තමයි ඔබට කරදර ඇති වෙන්නේ. ඒකම තමයි ඔබට විනාශ ඇති වෙන්නේ. ඒ නිසා තමා කතා කරන වචන ගැන තමා පරිස්සම් වෙන්නේ නැතුව තමා සභාවට ඇවිල්ලා තමා භක්තිවන්තකයි කියලා කොච්චර කියන්නේ ගියත් තමා කොච්චර යාඥා කරත් මං කියන්නේ සභාව විතරනේ මුළු ලෝකෙටම කියන්නේ ඕනම ආගමකින් තමා යාඥා කරා ඥාන ධර්ම දුන්නත් බයිබලයේ කිව්වත් නමස්කාර කරත් ගීතිකා කිව්ව මොනා කරත් වැඩක් නෑ. ලබන වසරේ තමගේ දිව හරි විදිහට පාලනය කරගත්තේ නැත්නම් යටත් කරගත්තේ නැත්නම් ඒ කරන ඔක්කොම හිස් වෙනවා. ආමේන්. හalleluya. ඒ තමා කතා කරන හැම වචනයක්ම ජීවනයේ තියෙන්න ඕන. තමා කතා කරන වචනය තුල බලය තියෙන්න ඕන. තමා කතා කරන වචනය තුල නිර්මාණශීලීත්වය තියෙන්න ඕන. තමා කතා කරන වචනය තුල බලාපොරොත්තුව තියෙන්න ඕන. තමා කතා කරන වචනය තුල ආදරය තියෙන්න ඕන. තමා කතා කරන වචනය තුල ප්‍රේමය තියෙන්න ඕන. තමා කතා කරන්නේ භාර්යාවටද කතා කරන වචනය තුල අවංකකම තියෙන්න ඕන. ස්වාමිපුරුෂයා භාර්යාව අතර කතා කරන දේ තුල අවංකකම තියෙන්න ඕන. බොරුව පහ වෙලා යන්න ඕන. 20යි 26. බෞලක් සමාදානයෙන් සතුටින් ජීවත් වෙන්න නම් දිව්‍යන් වහන්සේ කියන පොරොන්දු තමයි දිව යට. ආමේන්. හalleluya.
ආමෙන්. එහෙම දිව යටත් කරගන්න මිනිස්සයා 20යි 20 අය බලවත් ලෙස ජය ගන්නවා. යාකෝබ 3:8 පොඩ්ඩක් කියවන්න. යාකෝබ 3:8